2025 මැයි මාසේ 18 වෙනිදා ඉඳලා 2026 දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා රාහු කේතු ග්‍රහයන් දෙදෙනා තැන්පත් වෙලා ඉන්නේ කුම්භ රාශියේ සහ සිංහ රාශියේ. මේ වීඩියෝ එකෙන් බලමු ඔයාට කොහොමද මේ රාහු කේතු තැන්පත් වීම බලපාන්නේ කියලා. මේ රාහු ගෝචරය 2025 කුම්භ ලග්න හිමියන්ට ඉතා ප්‍රයෝජනවත් වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද රාහු ඔබගේ ලග්නයට ඇතුළු වෙන නිසා. ඒ කියන්නේ රාහු ඔබගේ කේන්දරයේ පළමු භාවයට මාරු වෙන නිසා. මේ ඔබගේ චින්තනයට සහ දේවල් අවබෝධ කරගැනීමේ හැකියාවට විශේෂයෙන් ප්‍රබල බලපෑමක් ඇති කරනවා. ඔබගේ තීරණ ගැනීමේ හැකියාවද වෙනස් වෙන්න ඉඩක් තියෙනවා. ඔබ ඕනෑම තීරණයක් ඉක්මනින් මේ කාලේ ගන්නවා. බොහෝ විට ඔබ හරි හෝ වැරද්ද නොසලකමින් තීරණ ගන්න ඉඩක් තියෙනවා මේ කාලේ. රාහු ඔබගේ මොළයට සහ චින්තනයට බලපෑම් කරන නිසා තමයි මෙහෙම තීරණ ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඔබ මේ කාලේ සෑම කාර්යයක් සඳහාම ඉක්මන් වෙනවා. ඒ නිසාම ගැටලු දෝෂ ඇතිවීමේ සම්භාව්‍යතාව වැඩි වෙන ඉඩක් තියෙනවා. ඔබ හරි වැරද්ද කතා කළ යුත්තේ මේ කාලේ ඔබගේ විකල්ප ගැන සිතා බලා කිරා මැන බැලීමෙන් පස්සේ. එහෙම නැත්නම් ඔබට සතුටුදායක ප්‍රතිඵල ලබා ගන්න නොහැකි වෙනවා. සෞඛ්‍ය තත්ත්වයන් කෙරෙහි Taman දක්වන උදාසීනත්වයේ රෝගාබාධ වලට හේතු වෙන ඉඩක් තියෙනවා. රාහුගේ ගෝචරය නිසා ආත්මාර්ථකාමී නොවි ඔබ ගැන සිතමින් ඔබේ සහකරු හෝ සහකාරී කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන් සමග ඔබගේ සම්බන්ධතාව වර්ධනය කර ගැනීමට මේ කාලේ වැඩි අවස්ථාවක් ඇති කර ගන්න ඕන. ව්‍යාපාර කරන අය තමන්ගේ ව්‍යාපාර සම්බන්ධතාවවලට වැඩි අවධානයක් දෙන්න අවශ්‍ය වෙනවා. බොරු කියමින් ව්‍යාපාර නොකරන්න Taman වග බලා ගන්න ඕන. ඒ වෙනුවට ඔබේ වැඩ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා නව සේවකයන් කිහිප දෙනෙකු බඳවා ගන්න කටයුතු කරන්න පුළුවන්. නම් ව්‍යාපාර කටයුතු සාර්ථක කරන්න පුළුවන් කලින්ටත් වඩා. ඔබගේ මූල තත්වය මේ කාලේ ශක්තිමත් වෙන්න වැඩි දායක වීමක් තියෙනවා. ද්‍රව්‍යමය සැප සම්පත් වල වර්ධනයක් ඇති වෙනා වගේම තමයි තැන්පත් ධනෙ ඉහළ නංවා ගන්නත් පුළුවන් වෙනවා. ඔබගේ සියලු පැතුම් ඉටුවන කාලයක් උදා වෙනවා. පවුලේ සමාජිකයින්ගේ සහ මිතුරන්ගේ පූර්ණ සහයෝගය ඔබට මේ කාලේ ලැබෙන්නව ඇතැයි බලාපොරොත්තු තියාගන්න පුළුවන්. දේපල වෙළඳාම සඳහා කරන ආයෝජන ඔබට ඉතා හොඳ ලාභයක් ලබා දෙනවා. ඔබට සමාජීය ගෞරවයක් උනත් මේ කාලේ ලැබෙන්න ඉඩක් තියෙනවා.